මම අද ඔයාලට අරගෙන ආවේ quick neck strengthening routine එකක්. මේ routine එකට පුළුවන් ඔයාලගේ neck muscles ටික strength කරලා neck pain එක eliminate කරන්න. මම නිරාල් ලතේෂ. Thank you very much for joining me. Let's get started. අපේ පළවෙනි exercise එක chin tuck. මට ඔයාලා මෙන්න මේ විදිහට බිම හරි ඔයාලගේ bed එකේ හරි හාන්සි වෙලා දනිස් දෙක නමලා comfortable position එකක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ chin එක ඔයාගේ chest එක දිහාවට මේ විදිහට අදින්න. ඒ අදිනවත් එක්ක මේ පිටිපස්සෙන් පොඩි stretch එකක් ඔයාලට දැනෙනවා. ඒ area එක තමයි හරිනම් අපි target කරන්න ඕනේ area එක. ඒ stretch එක දැනුණාට පස්සේ මේ විදිහට තප්පර 5ක් ඒ position එකේ hold කරගෙන ඉන්න. After finishing 5 seconds release කරා. ආයෙත් ඒ විදිහටම ඒ movement එක repeat කරන්න. chin එක ගන්න ඔයාගේ chest එක දිහාවට 5 seconds hold කරන් හිටියා. release කරා. Again one more time. Tuck your chin in, hold there for 5 seconds and let go. ඉතින් ඔයාලට පුළුවන් මේ chin tuck කියන movement එක 5 second hold කරලා 10 repetitions repeat කරන්න. මේ exercise එක ඇත්තටම ඉතාමත් හොඳයි. ඔයාලට ඔය tension headache එකක් වගේ තියෙනවා නම් මේ area එක තමයි ඒකට හේතුව. ඉතින් ඒ suboccipital muscles ටික strength කරන්න තමයි මේ chin tuck කියන exercise එක තියෙන්නේ. 5 seconds hold කළා and release. අපේ second exercise එක වෙන්නේ මේ chin tuck exercise එකේම progression එක. ඉතින් මේකේ අපිට කරන්න තියෙන්නේ අර කලින් වගේම chin tuck position එකට ගිහිල්ලා පොඩි head lift එකක් add කරන එක. මේ ගානට head එක lift කරලා උස්සලා තප්පර 5ක් අල්ලගෙන ඉඳලා ආපහු පල්ලෙහෙන් තියන්න. Again මම repeat කරන්න. chin tuck, lift your head, hold there for 5 seconds and let go. Chin tuck, lift your head 1 2 3 4 5 and down. ඉතින් මේ exercise එක ඔයාලට හොඳයි ඔයාලගේ deep neck flexor muscles ටික strength කරන්න. මේක කරලා නැති කෙනෙක්ට නම් මුලින් මේක පොඩ්ඩක් aggressive වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් එක repetition එකකින් අනිත් repetition එකකට යනකොට පොඩි break එකක් අරගෙන එක දිගට කරන්නේ නැතුව කරගෙන යන්න. මුලදී ඒ වගේ කරලා පස්සේ ඔයාලට පුළුවන් මේක progress කරගෙන යන්න. මේ කරන repetitions දාන්න මේ කරන තප්පර 5 holding sets දාන්නට. ඉතින් මේකත් කලින් වගේමයි chin tuck, head එක lift කරා 5 seconds hold කරා. ඒ වගේ 10 repetitions ඔයාලට කරන්න පුළුවන්. අපේ තුන්වෙනි exercise එකෙන් අපි කරන්නේ මේ neck එකේ side එකේ තියෙන muscles ටික strength කරන එක. ඉතින් ඔයාලට මේ exercise එකට පුළුවන් side එකට මේ වගේ බිමහව එහෙමත් නැත්නම් ඔයාලගේ bed එකේ හාන්සි වෙලා අත ඔයාලට comfortable විදිහකට තියාගන්න. අනිත් අත තියාගන්න ඔයාගේ මේ side එකට එහෙමත් නැත්නම් මේ විදිහට බිමින් වැටෙන්නේ නැති වෙන්න. ආව හෙට මෙහෙට rotate වෙන්නේ නැති වෙන්න මේම තියාගන්න පුළුවන්. right? මේකෙදි කරන්න තියෙන්නේ බෙල්ල මේ විදිහට පටන් අරගෙන වගේ starting movement එක වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මේ side එකේ lateral side neck flexors ටික use කරලා මෙන්න මේ විදිහට බෙල්ල උඩට ඉස්සුවා. තප්පරයක් දෙකක් එතන pause කරා. ආපහු පටන් ගත්ත position එකටම මේ විදිහට වැටෙන්න දෙන්න. ආයෙත් උඩට ඉස්සුවා. තප්පර දෙකක් විතර hold කරගෙන හිටියා. ආයෙ පල්ලෙහාට ගියා. ඉතින් මේ movement එක ඔයාලට පුළුවන් 10 repetitions කරන්න. ඔයාලගේ මුල්ම දවස්වල වගේ එක සෙට් එකක් කරාම හොඳට නැති. හැබැයි ටිකක් ඉස්සරහට යනකොට ඔයාලට improve කරගන්න පුළුවන් කියලා තේරෙනකොට ඒ වගේ sets දෙකකට ඔයාගේ exercise එක වැඩි දියුණු කරගන්න පුළුවන්. මේක මේ විදියමයි අනිත් පැත්තට ඒ කියන්නේ අපි මේ side එකේ neck muscles ටික strength කරන්න අපි එතකොට අනිත් පැත්තට තමයි හාන්සි වෙන්නේ. ඒ වුණාට කරන්නේ මේ movement එකම තමයි. අපේ අන්තිම exercise එක මේක ඇවිල්ලා අපේ posture එකත් එක්කම මේ පිටිපස්සේ තියෙන neck extensors ටික strength කරන exercise එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක bed එකේ edge එකට ගිහින් හාන්සි වෙන්න. එහෙම නැත්නම් මේ විදිහට බිම හාන්සිලා වුණත් කරන්න පුළුවන්. මේකදී අපිට කරන්න තියෙන්නේ ඔයාලගේ chin එක tuck කරන ගමන් බෙල්ලත් එක්කම upper back එකෙන් මේ විදිහට ඉස්සෙන්න. මේක උඩට ගිහින් අර කලින් විදිහම තප්පර 5ක් hold කරන් හිටියා. ඊට පස්සේ අපහු පල්ලෙහාට ගියා. ඉතින් මේකට අපි කියනවා prone chin tuck කියලා. මේකෙදි neck එකේ extensors එක්කම posture එකේ muscles උත් අපි strength කරනවා same time. ඉතින් මේක කරද්දී මට ඔයාලා මෙන්න මේ විදිහට උඩ බලන්න එපා. That's puts a lot of pressure on the back of the neck. ඒක avoid කරලා neck එක පුළුවන් තරම් දිගට තියාගෙන chin tuck එකක් කරන ගමන් chest එක උඩට උස්සන්න back muscles ටික use කරන්න. right? මේක උඩට උස්සලා තප්පර 5ක් hold කරන් හිටියා. ඊට පස්සේ let go. Lift head and the back 5 seconds hold
and let go. මේකත් 5 second hold කරලා ඒ වගේ 10 repetitions කරන්න. ඔයාලගේ තත්ත්වය හොඳ තත්ත්වයක නම් තියෙන්නේ ඔයාලට පුළුවන් මේකත් sets දෙකක්ම කරන්න. strengthening exercises වලට ආපුවාම consistency එක තමයි important ම දේ. ඉතින් මේ exercise routine එක මම recommend කරන්නේ අඩුම තරමේ සතියේ දවස් 4ක් 5ක්වත් ඔයාලා daily basis කරන්න ඕනේ. ඉතින් මේ exercise routine එක ඔයාලගේ neck pain එකට උදව්වක් වෙයි කියලා මම හිතනවා. මොනවා හරි තව දේවල් දැනගන්න දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහළ comment section එකේ comment එකක් දාන්න. දිගටම මාව follow කරන්න. ඔයාලට මේ වගේ වැදගත් videos ගොඩක් අරගෙන මම ඉස්සරහට එන්නම්.